guys, ඉතින් අපි play කරන්න යන්නේ අද scary shawarma කියන game එක. ඉතින් ඔයාලා මේ game එක ගහනවා නම් සද්ද වැඩි කරගෙන headphone එකක් හරි මොන හරි දෙයක් hand free එකක් කරලා මම ගහන්න බලන්න. ඉතින් අපි ගමු කොල්ලෙක්ව. හරි. අපි city එක නේ ගන්න තියෙන්නේ. දැන් city එක. forest එක පස්සේ. හරි. පිහිත් තියනවා මෙන්න. අපි තුන්වෙනි පිහිය ගමු මේක ලස්සනයි හරි මේක හරි එහෙනම් දැන් අපි මොකද වෙන්නේ කියලා මන් දන්නේ නැහැ ඉතින් ඔයාලා බලන්න අප්පට හුදු අඩෝ තාම මේ ගෑන්නෙත් නැද්ද බා ස්පයිසි ගන්නවද ෆ්‍රෙෂ් ගන්නවද ස්පයිසි ගන්න සැරට ටිකක් දෙන්න එපා කන්න හරි අයියෝ තාම යාළුවනේ ඉතින් මේක දැන් හරි වගේනේ හරි ඉතින් පොඩ්ඩක් ඉන්න යාළුවෝ මේ ගේම් වල සද්දෙට මම කැමති නැහැ හරි ඉතින් යාළුවනේ ඉතින් මේ ගේම් එකේ තියෙන්නේ අපි කඩේක වැඩ කරනවා ෂවර්මා කඩේක හරි කඩේ අරගෙන අපි ඇතුළට අපි ෂවර්මා කඩේක වැඩ කරනවා මේකට රැට එනවා එක එක අద్భుත මිනිස්සු යාළුවනේ හරිද? ඉතින් මේ මිනිස්සුන්ට අපි දැන් මේ මෙතන කඩේ වහලා තියෙන්නේ. ඉතින් අපි මේ මෙතන බටන් එකෙන් අර ගන්න ඕනේ හරිද? කඩේ. ඒතකොට දොලෑරනවා. එතකොට මිනිස්සු ආවම මේ මිනිස්සුන්ගේ ස්වරූප වෙනස් වුණොත් එහෙම අපිට මොකක්ද මේගොල්ලෝ තියනවා. මට හරියට මීටර නෑ මේ එම් සීන් එක තමයි තියෙන්නේ. මේකට එන අద్భుත මිනිස්සු. ගෙටියෙන් කියවත් අద్భుත මිනිස්සු වෙනවා. අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. මේ අద్భుත මිනිසුන්ට අපිට බඩු දෙන්නද නෑ අద్భుත මිනිස්සු ආවහම මේ අපිට කඩේ වහන්න කොහෙද තියෙන්නේ නැත්තම් උන් අපි මරන්න කන්න ඇතුළට පයින්නවා හරි ඒක නම් හරි මොකක්ද නැගෙන්නේ ගලන දොර පාරේ මොනවද නැදිනේ යාළුවනේ මට තේරෙන්නේ මේ තියෙන්නේ කඩේ අරින්න තියෙන අපිට ඊවකද කැමරාව යාළුවේ කැමරාව හරි මේ තියෙන පිටිපස්ස කැමරා 2 එක ඒ කියන්නේ අපේ දොර පැත්ත හරිද මේ තියෙන ඉස්සරහා හොඳා හරි අවුලන්නේ ෂේප් කවුරුත් දැන් හරි අපි බැලුවා කවුරුත් නැහැ ඉතින් අපිට තියෙන්නේ කඩේ අරගන්න හරි තාම මොකද්ද කරන්න තියෙන්නේ හරි අපිට බීමයක් ගන්න තියෙනවා අරගෙන අපිට බොන්න වෙන්න තියද්ද අපි ගාමු කොකා කෝලා එක ඔය බං ගන්න වේදෝනා හරි කඩේ හරිමු කඩේ අරගම අපි ගැම්මට කවුද එනවා බයෙද්ද මොන වගේ මිනිස්සුද දන්නේ නැහැ මෙහෙ ඉන්නේ ෆස්ට් නයිට් අපි බලමු මොකද වෙන්නේ කියලා හරිද කස්ටමර් කෙනෙක් එනවා වගේ අවුල නැහැ නේ නිකන් මිනිහෙක් වගේ පේනව නේද හරි මොකද්ද වගේ මට ඇහෙන්නේ මොනවා හරි කීවද මොනකට අල්ලන්නේ නැහැ වගේ හැබැයි ශනික මේක වහගන්නත් බෑ යාළුවේ මියුසික් එක අඩු කරගමු. හරි. දැන් සවුන්ඩ් ඉෆෙක්ට් විතරයි දෙන්නේ. හරි. දැන් මේ හරි. ඒ රොටියක් ගන්නලු. අරගෙන මේකට දාන්න තියෙනවා. හරි. රොටිය අරගෙන මේකට දාන්නලු. දාලි ඔහොම ඉඳපන් ගෑණි කෑ ගන්නද? හරි. ඒවා ටිකක් දාගන්නලු මේක උඩට. මොනවද මන්ද මේ තියෙනවා තා මොනවද මන්ද ඒව ටිකුක් ගා ගන්නලු උඩට හරි මෙතනක් තියෙනවා මොනවද මන්ද ඒ වගේක් ඒවත් අපි දාගමු උඩට හරි එතනක් තියෙනවා නිකන් මොනවද මන්ද අපි ඒව දාගමු හරි දැන් අපිට තියෙන මේක ඔතන්නද ඔව් දැන් මේක ඔතලා ඒක ඕනේ ගන්න ගත්තද ඕ බන් දෙන්නේ බීමෙකුත් ඕනද
මන්නම් කියන්නේ මේ මිනිහට මේ රෑම කඩ කරන්න ඕනේ නෑනේ යාළුවේ. හා නැද්ද? උදේ කඩයක් කරොත් තාත්තලගේ හිටියක් නේ බලහංගු දැන් මේ රෑ වෙලා කඩ කරන්න බය බෑනේ. මේකට කලින් වැඩ කරලා තියෙනවා මිනිහෙක් හරිද? ඌ මට කියා අඩෝ මේක කරන වැඩට එන්න බබා ඉරිසියාවකට නෙවෙයි තියෙන්නේ. මේකට රෑට එන්නේ එක එක අద్భుත මිනිස්සු කියනවා. ඇත්ත වෙන්න පුළුවන්. ඌ ආ කඩේට එන්න කලින්ම බය කරා. ඒකයි සීන් එක. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ දැනට උනා එක කස්ටමර් කෙනෙක් ආවා. ඔන්න තාම කිද්ද මන් දැනනවා අඩෝ දොර වහන්න බලන්න ඉන්න ඕනේ. උන් මෙතෙන් ඇවිල්ලා විකාර නටන ගත්තාම වාහනක් යනවා බැවුලන්නේ නැහැ. ඊ මෙහෙට දෙන්නේ. ඊ ගෑස් දෙකන නමුතුයි. අඩෝ දොර වහන්න. අම්මෝ හොඳ වෙලාවට ඇහුවා. අපි දැන් කැමරාවෙන් බලමු මොකද වෙන්නේ. අම්මඩුනේ මේ නටන ඉස්සර. ගියා. අම්බෝ. පිටිපස්සේ දෙ මෙන්න එපා මල්ලි. හරි දැන් නවුලන්න තත්තේ ෂේප් වගේ අපි කඩේ හරි. පානිත් දන්නේ නැකටද? නෑ ගියා පොර ගියා. හරි අවුලන්න. අන්න තව මල්ලි කෙනෙක් එනවා. ඇයි දන්නේ මේ හැම වෙලේම මොකක් කරන්නේ? දීඩවුන් කරන්න කියලා දන්නේ නැහැ. හරි. මේක ඔෆ්ලයින් ගේම් එකක් ඔය තමයි. මේ මට ඇතුලට එන්න දීඩවුන් කරන්න උනා. එන්න දීඩවුන් කරන්න ඕනේ නෑ. අපිට බීම් බොන්න බැයි දන්නේ නැහැ නේද? බැරුව ඇති නේද? මේ අර මේ හොල්මනා කියලා නටනක් දන්නේ. මේ හැල හොල්මන මේ කවුද මේ? හරි අවුලක් නැහැ අයියා. ඒ ඉස්සල්ලා වගේ මල්ලි කෙනෙක්. මොනවද දන්නේ වැඩ ඕනේ? බීමක් විතරද? අඩෝ සල්ලි දීලා ඵලයන් බා. කමන්නේ. අපිට එළියට එහෙම යන්න බැයි දන්නේ නැහැ නේද? අපි නිකම්ම මෙහි කඩේ වහලා එළියට ගිහිල්ලෙමුද? අපිට බලන්න බැයි දන්නේ නැහැ. කඩේ වහලා මිනිස්සු වෙනවද දන්නේ නැහැ නේද? සිකියුරිටි කැමරා. ඔයාලා ඉතින් යාළුවේ මේකේ කැමරා හයි කරලා තියෙන්නේ මොකක් හරි රෑට හොල්මන් ඇවිල්ලා මොකක් හරි නාටකමක් නටනවා කියලා හිතෙන්නේ නැද්ද? අන්න තව හොල්මනක් ආවා. හොඳ වෙලාවට කඩේ වහලා තියෙන්නේ. ඒ මුන්ගේ ඇටකොට විතරනේ පේන්නේ යාළුවේ. ඔයාලා ඉතින් මේ ගේම් එක ගහලා බලන්න. ඔයාලා try කරලා බලන්න ඉතින්. සුපිරි ගේම් එකක් වගේ මට නම් හිතෙනවා. ඉතින් මොකද්ද කරන්න තියෙන දේ දැන් ඉතින් අර මිනිස්සු වෙනවා උන්ට කෑම හදලා දෙන්න දෙන සවර්. හරිද? සවර් එකක් හදලා දෙන්න තියෙන්නේ. හරි. අන්න එනවා මල්ලි කෙනෙක්. ජිම් යන එකෙක් වගේ. මේ සෝස් එකක් බං වෙන්න ඇති. මේ තියෙන බිල ගෙවන එක මුන් බිල ගෙවලා යන්නේ නැහැ නේ උනාට. මල්ලි ඊවාට මොනවද ඕනේ? එයා කියන්නේ යාළුවනේ. එයාට මොනවත් දෙන්න කලින් එයා කිව්වා channel මේ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා වෙලා like කරලා comment කරලා තව කාටට share කරගෙන share කරන්න කිව්වා. ඊට පස්සේ මම ඕනෑ කියන්න කිව්වා. ඉතින් ඊට පස්සේ වෙලා මෙයාට ඕනෑ කිව්වා ෂවර්මා එකක්. ඉතින් අපි ඒක දෙන්න තමයි යන්නේ. මම දැන් මේවා දාන්න පිළිවෙලක් තියෙනවා ඉතින් නේද? දැන් මොනවද දන්නේ ඕනේ. ඔතනක් දන්නේ නැති නේද මේවා දැම්මෙත් නැහැ නේ බා. සෝස් හරි මොන හරි දාන්නද? නැද්ද? එහෙම මොතමද? යාට අර වගේ පාළු. ඔව් ඉතින් එක එක මිනිස්සු කන විදියල් තියෙනවා නේද යාළුවේ. දැන් බීමෙක් උතෝන ගිපා නෑ. මේ අපි මේ කවුරුත් නැහැ නේද? අපි නිකමට එළියට ගිහිල්ලාම යාළුවනේ නිකම් බලමු අපි එළියට ගිහලා. හරි. දොර වැව්වේ නැද්ද? අනේ අම්මෝ මම යන ඇතුළට නෝට වහී දෙනවා. අන්න කවුද මන් දෙනවා. ඊට කලින් ඇතුළට යන්න මොකද නැත්තම් නෝක ආරෙහෙන් උඩට આવුත් හොල්මනද දන්නෙත් නෑ. අම්මට උඩු. ඇයි බම්මගේ මේ කවුලක් නැද්ද? එතකොට අයියා රතු පාට පෙන්නේ. අනේ මන්ද. කවුද දන්නේ? මොකක්ද දන්නේ මේ කරන්න තියෙන වෙන්නේ නේද? හරි යාළුවනේ ඉතින් අපි බලමු කැමරාවේ එන්නේ. කවුද මන් දැවිලා? කඩේ තියෙන හරි ගහට. මේ බටන් එක නැතුව එනවා තිබ්බොත් අවුල් නැද්ද බා?
අමනා මල්ලියෝනේ. අමනා ඕනෑ දෙයක් තියනවා දැන් කන්න. ගෙනියන්න පුළුවන් දැන් කන්න පුළුවන් ඕනෑ දෙයක් හරිද? ඔයාලට මොනවද ඕනේ මේවා? හරි. ඒවා ටිකකුයි. දැන් මොනවද මල්ලියෝ නැගේ? හරි. දැරට ටිකක් ඕන නේද? හරි දැන් ඔතල ගෙදර ගෙනියන්න. මෙව්වත් ඕනද? කලින් කියන්න එපා බං. කලින් එක එහෙම කෑවේ නෑ බං නෝවා. ඔය ස්වරූපේ එහෙම වෙනස් වෙන්නේ නෑනේ. හරි දැන් මේවත් ඕනේ. හරි සුපිරි සුපිරි කොල්ලෙක් ඔක්කොම කනවා. බීමෙක්කුත් ඕනද? බීමෙක්කුත් දෙන්න නිකන් ඕනද? කවන්නේ. මේ උන් කියන දේ මට ඇහෙන්නේ නෑනේ බං. මෙලෝඩියක් ඇහෙන්නේ නෑනේ. මල්ල මකුලක් වුණා මේක. ඒ කවුරුවත් නැද්ද බං? තාම කවුරුවත් නෑනේ. මේ බීම එහෙම ගන්න බැයිද දන්නේ නැහැ මේකෙන් නේද මෙදී. eat good food. කවුද මන්ද මාමා කෙනෙක් එනවා. අංකල් පොඩ්ඩක් එන්නකෝ ඇස් දෙක නැද්ද? ඇයි බම් මේ ලේ පෙන්නන්නේ එතකොට? පසුබිමේ ලේ වැටෙද්දි අපි හැංගෙන්න ඕනේද බං? අංකල් මාමේ. අන්න යනවා බං. ඒ කියන්නේ උට කක් හරි මගුලක් තියෙනවා මේකේ. මන් දෙරෙන්නේ නෑ මාමේ. අපි නිකමට එළියට ගිහිල්ලා බලමු. මොකද වෙන්නේ කියලා. හරි. හායි good මල්ලි good කවුද වී? කවුද? ඔව්. සුසාන්ත මල්ලියා. අඩෝ හඳ නිල් පාටයි. අහසත් නිල් පාටයි. දෙනවද වඩ බඩු පලයන්ඩ එනවා මෙතන කණය ගහලා උට. හරි අපි ඇතුළට ගිහිල්ලා හැබැයි අවුලක් නැහැ අපිට දැනට ලොකු සිද්ධියක් උන්නේ නැහැ. ඉතින් මල්ලියෝ පොඩ්ඩක් ඉන්න. මොනවද ඕනේ? අඩෝ යනවනේ බා. බීම එක. හොබි මට උඩු. අතින් එක ගැන ගණන් ගන්නවා. හරි බීම එකක් කොහොම ඉන්න. කොල්ලොම ඉන්න. පොඩ්ඩක් ඉන්න. ලේට මිනිත්. බීම එනර්ජි ඩ්‍රින්ක් එකක් වගේ නේද නේ? හරි යන්න. හැබැයි මට අවුල තියන්නේ අවුල පට්ට අවුල මුන් එකෙක්වත් සල්ලි දීලා යන්නේ නැහැ. ස්ටුඩියෝ මේවා දෙයක් ගලා යන්න ඕනේ ගෙදර. මගේ ස්ටුඩියෝ එකටයි කරගන්න පුළුවන්. හරි යාළුවෝ ඉතින් දැන් අපි විනාඩි 10ක් 15ක් විතර ගැව්වා. ඉතින් සෝරි විනාඩි 12ක් ගහලා තියෙනවා 15ක් වගේ තමයි ඉතින්. තාම මොනවත් ඉතින් විශේෂ දේවල් නැහැ ඉතින්. තාම ඉතින් අවුලක් නැහැ. ෂේප් යනවා. දැන් 12:55 වෙලා ඉස්සලා බලද්දි 12:55යි. ඒකේ මම හිතන්නේ වෙලාව යන්නේ නැහැ නැවතිලා. හරිද? ඔය පිජ්ජ කරලා තියෙන්නේ තැබා. අපේ ලයිට් බිල යන්නේ. අරුගෙන ලයිට් බිල යන්නේ. මොකක්ද නැහැ නේ බම් මේ කැරකෙන්නේ. මස් ගුලියක්ද? ඒ කවුරුවත් නැද්ද බම් මං කඩේ වහනවා හැබැයි ඈ. කවුරු හරි වරෙන්නේ ඉක්මනට. නැත්තම් මම මේ කඩේ වහනවා. කිව්වොත් කීවා. මේ මොකද්ද? හෙලෝ පෙන්ස්. තාම කවුරුවත් නැහැනේ. අපි කැමරාව දාගෙන බලමු. ගලන දොළ පාරේ. හරි බලන්න බැයිද? එච්චර හොඳ කැමරාවක් නේ වගේ නේද? කොහෙද දන්නේ අන්න දිනවා කැමරාව. ඔව්. ඒ කවුරුත් එන්නේ නැද්ද? මම කඩේ වහනවා හැබැයි. ඉතින් හරි ගෑණි වේගෙන් නෙයිද දන්නේ නැහැ මෙහෙට. අන්න හැප්පුණා. නෑ. Oh my god. අපි මේකෙන් බලන්නෙමු කවුරුත් එනකල්. මේ මොකද්ද බොන්නේ වැටෙන්නේ? රොයල් පාස්. වාහන නම් යනවා පේනවා නිකන් රේසින් කාර් එහෙම. හයි කැපැසිටිද කොහෙද? තාම මොකුත් නෑ. කමන්නේ අපි බලන්නෙමු කොහමද තත්ත්වය කියලා. සුපිරි ගේම් එකක් හැබැයි යාළුවනේ මේ පොඩි බග් එකක් දුකේ දාතන. එහෙමද කොහෙද තමයි 60 පැයකින් ආතන. අපි යන්න බලන්න. කවුරුයක් කඩේට එන්නේ නැති එකේ අපි ගිහලා බලලමුද මොකෝ තාත්තේ කියලා. ඔව් ඉන්න මම.
හෙලෝ අනිත් පැත්ත ඇල්ලයි නැගඩ පරිද්දන්නේ මල්ලි මොකෝ තත්ති නංගි මොකෝ තත්ති ඇස් දෙකක් කළු වෙලා බය බෑඟට පනිද්දන්න බෑ අව් ගාලා zombie කෙනෙක්ද මන්ද මේ මං යන්න කවුද වන්නේ ගොරවන්නේ නෑ ඒ මේ අපේ ගෙදර කවුද මන්ද එකෙක් ගොරවන්නේ ගණන් ගන්න බා මට ඇහුණා කවුද මන්ද ගොරවන සද්දයක් මේ එතකොට කවුරුත් එන්නේ නැද්ද මම මේකට නෑ බං කවුද මන්ද ගොරවනවා තමයි මම වාහනේ නවත්තලා බලන්න හේයි මල්ලි මේ ඔයා පදින්නද අම්මෝ කියා නේද මොකක්ද නැහැ කරන්න තියෙන්නේ මේකේ හලෝ මං කියන දේවට ඇහෙනවද ඇහෙන්නේ නැතුව ඇති නේද ඇහෙනවනේ ඉතින් කතා කරනවා නේද අපිට මොකක්ද නැහැ කරන්න තියෙන්නේ මේ මොනේ කඩේ බැනලා ගාස ෂවර්මා සුපිරි මං කියෝ කට ඔය කහපාටින් දාන්න එපා කියලා හරි අපි අතට සීතලයි යාළුවනේ සීතල කියන්නේ මේ දවසේ පට්ට සීතලක් තියෙන්නේ ඉතින් ඔයාලට කියන්න ඕනේ පට්ටම සීතලක් තියෙන්නේ හරිද කඩේටත් කවුරුත් එන්නේ අතන අර මිනිහා බග් ගලා ගේමේ අවුලක් වෙනවා හරි ඉතින් නවුලන්න ෂවර්මා විකුණා හොඳටම විකුණා කිසිම ප්‍රශ්නයක් නැහැ පොකු ප්‍රශ්නයක් උනේ නැහැ අර එක පීකෙක් මල හොල්මන් ආවා එහෙම කියලා ඉතින් අවුලක් උනේත් නැහැ මම මෙතන දැන් ටීවී එක ළඟට ඇවිල්ලානේ මම මාව පේන්නේ නැහැ නේ මේකේ එතකොට මමත් හොල්මනක්ද හරිම ෂෝ බලන් යද්දි මුන් ඔක්කොම හොල්මන්නේ එතකොට මමත් හොල්මනා මේ අතන බග් වෙලා යාළුවනේ මේ හරි ඉතින් ෂවර්මා අදට වික්ක ඇති හරිද අදට හොඳටම ඇති මේ කවුද බම් මේ මිස් ජෙනිස්ද කවුද මන්දා මේ බයික් එකකුත් තියෙනවා මම හිතන්නේ එයා තමයි මේ ෂවර්මා විකුණන්න ඕනේ පාට යන තියෙන්නේ හරිද හරි ඒ වැඩක් නැහැ අපිට කන්න වෙයිද දන්න මේ බැරුව ඇතිනේ හරි එහෙනම් ඉතින් මම අද යනවා ෂවර්මා වික්ක ඇති හොඳටම ඇති අර අතන ගේම් එකේ බග් එකක් හරිද මම යනවා ගෙදර එහෙනම් ඉතින් අපි යන් ගෙදර අතන තියෙන්නේ පිටිපස්සේ කැමරාව නේද අපි දැන් මොකෙද දන්නේ යන්න ඕනේ ක්ලෝස් දෙමුද ක්ලෝස් දුන්නාම තැරෙනවනේ බං එතකොට ඕනෑ කෙනෙක් කියලා වඩනේ බං මැරෙන්න බං කඩේ මල්ල මගුලක් මේ ගේම් එක කඩේ එව්වා නෑ බායි අපි යනවා ගෙදර මොකද්ද මේ ලයිට් එළියපත් වෙන්නේ එහෙනම් ඉතින් ෂවර්මා තව වීඩියෝ එකක් ඔයාලට ඕන නම් මේ වගේ ඉතින් අවුලක් නැහැ ගේම් එක අවුලක් නැහැ කිසිම අවුලක් නැහැ මේ වගේ වීඩියෝ එකක් ඕන නම් අම්මට උඩ අප්පගෙන ගියා මේකේ ඔක්කොම ගේම් ඇවිල්ලා නැහැ මම ඩවුන්ලෝඩ් කරේ ගේම් එකේ තිබ්බේ ෂවර්මා ස්කැරි ෂවර්මා ඇනිමල්ද මොකක්ද ඔයගොල්ලෝ තිබ්බේ නම එච්චර බැලුවේ නැහැ මම කමෙන්ට් එකක් දාලා තියන්නම් නම ඔයාලා ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න MB 100ක් විතර එන්නේ ඉතින් ready අපි ගියා hi guys ඉතින් මම කතා කරන්න ආවේ අපේ ෂවර්මා ගේම් එක ගැන ඉතින් මේ ගේම් එක අවුලක් නැහැ යාළුවනේ මේ ගේම් එක බොඩි බග් එකක් තිබ්බා ඉතින් මේ ගේම් එක යනනේ ගේම් තියෙනවා 5ක් විතර ගේම් 5ක් විතර තිබ්බට එක ගේම් එක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරන්න නැහැ අනිත් ඒවා coming soon කියලා තියෙනවා ඉතින් මම මේ ගේම් එකේ නම පල්ලෙන් දාලා තියන්න ඔයාලා ඩවුන්ලෝඩ් කරලා බලන්න සුපිරි මම සම්පූර්ණ එක ගැහුවේ නෑ මොකද මිනිස්සු වෙනවා ඉතින් මට තේරෙන්නේ නෑ ඉතින් මම තේරෙන ටික ගැහුවා ඉතින් ඔයාලා ෆේමස් ප්ලේයර් කෙනෙක්ගෙන් බලලා ඔක්කොම ටික ගහන්න ඉතින් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න එහෙනම් ඉතින් මේ ගේම් එකට මම රේටින් එක දෙන්නම් 10න් 8ක් විතර දුන්නා කොහොමද සුපිරි ගේම් එකක් යාළුවනේ කොහොමද ඕක ඉස්සරහට සුපිරි හොල්ම වෙනවා ඉතින් ඕකේ මම part 2ත් ගේනවා ළඟදිම නෙවෙයි part 2ත් ගේනවා මම ඒක ගේනකම් මේක ලයික් එකක් දාලා කමෙන්ට් කරලා subscribe කරලා වෙන කෙනෙක්ට බලන්න share කරන්න එහෙනම් ඉතින් bye